අයිබෝවන් මැත් ක්ලාස් YouTube channel එකට එකතු වෙන සියලු දෙනාටම මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ 6 වසරේ පන්තියේ තියෙන දෙවෙනි පාඩම ස්ථානීය අගය කියන පාඩම සම්බන්ධව. ඔයාලට මම මීට කලින් පළවෙනි පාඩම වෘත්ත පාඩම ගැන වීඩියෝ එකක් දැම්මා. ඔයාලා ඒක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එකත් බලලා දෙවෙනි පාඩමට සම්බන්ධ වෙන්න. අපි දැන් ඕනෑම සංඛ්‍යාවක් ලියන්න පාවිච්චි කරන්නේ ඉලක්කම් 10යි නේද? මොනවද ඒ 10? 0 1 2 3 4 5 6 7 8 9 කියන ඉලක්කම් පාවිච්චි කරලා තමයි අපි ගණන් වල ඕනෑම සංඛ්‍යාවක් ලියන්නේ. මේ ඉලක්කම් වලට කියනවා මොකක්ද නම? මොකද්ද මේ ඉලක්කම් වලට කියන නම මොකද්ද? හින්දු අරාබි ඉලක්කම් කියනවා. මොකද්ද කියන නම? හින්දු අරාබි ඉලක්කම් කියනවා. හින්දු අරාබි ඉලක්කම් එහෙම නැත්නම් හින්දු අරාබි සංඛ්‍යා කියලා කියනවා. අපි ඉලක්කම් ලියන්නේ එහෙම නැත්නම් සංඛ්‍යා ලියන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ ඉලක්කම් 10 විතරයි. එතකොට මේ ඉලක්කම් 10 විතරක් පාවිච්චි කරලා අපිට ඕනෑම සංඛ්‍යාවක් ලියුවොත් මේ එතකොට 10යිනේ ලියන්න වෙන්නේ නේද? මේ ඉලක්කම් 10 පාවිච්චි කරලා ලියන සංඛ්‍යා ලියන්න පුළුවන් 10ක් වෙනවනේ නිකම්. දැන් හිතන්න ඔයාලා මෙහෙම ලිව්වා කියලා 2 3 5 කියලා ලියන. ඒතර මෙතන ලියන සංඛ්‍යාව 2යි 3යි 5යි කියලාද අපි කියවන්නේ? නෑ නේද? අපි මෙයා කොහොමද කියවන්නේ? 235යි කියලා. මෙයා කියවන්නේ කොහොමද? 235යි කියලා. ඉතින් පාවිච්චි කරලා තියෙන්නේ 2යි 3යි 5යි නම් මෙයා 235 වෙන්නේ කොහොමද? නේද? අන්න ඒක තමයි අපි මේ පාඩමේදී ඉගෙන ගන්න. ඇයි මෙයා 235යි කියලා අපි කියවන්නේ 2යි 3යි 5යි කියලා පාවිච්චි කරන ඉලක්කම් 3 පාවිච්චි කරාම ඒ සංඛ්‍යාව කියවන්නේ ඇයි 235 කියලා. හරි අපි බලමු ඇයි එහෙම සංඛ්‍යාව කියවන්නේ කියලා. හරි මම ඔයාලට ගත්ත සංඛ්‍යාවම ගන්න 2යි 3යි 5යි මම කියන්නේ මෙයා කියවන්නේ 235යි කියලා. කොහොමද කියවන්නේ? 235යි කියලා. එතකොට මේ 2 වෙනුවට අපි කියවනවා කොහොමද? 200යි කියලා. කොහොමද දෙකට කියුවේ? 200යි කියලා නේ. 200යි. 200 3ට කියවනවා කොහොමද? 30 කියලා. ඊළඟට 5ට නම් 5යි කියලා කියවනවා. එතකොට 5 කියන එක්කෙනා විතරයි 5යි කියලා කිව්වේ. අනිත් දෙන්නටම වෙන වචන දෙකක් තමයි කිව්වේ. 2 කිව්වේ නැහැ, 3 කිව්වෙත් නැහැ. හැබැයි දෙන්නගෙන් පාවිච්චි කරලා 230 කියලා කියෙව්වා. එතකොට මේ විදිහට මෙහෙම කියවන්න නම් අපි මෙන්න මේ සංඛ්‍යා ලියන අනුපිළිවෙල අනුව ස්ථානීය අගයක් දෙනවා. මේ සංඛ්‍යා වලට දෙනවා මොකද්ද? ස්ථානීය අගයක් තියෙන තැන අනුව වටිනාකමක් දෙනවා. මේ අන්තිමට ඉන්න කෙනාට අපි දෙන්නේ එක ස්ථානය දෙන්නේ. මොකද්ද? එක කියන ස්ථානය දෙන්නේ. මොන ස්ථානයද දෙන්නේ? එක ස්ථානය දෙනවා. එක ස්ථානය. ඒ නිසා තමයි මේ 5 5යි කියන්නේ. එකක වටිනාකම 1යි. එතකොට 5ක වටිනාකමත් කීයද? 5යි කියන එක. මෙන්න මේ දෙවණියට ලියලා තියෙන සංඛ්‍යාවට අපි දෙනවා ස්ථානය. මොකද්ද? 10 ස්ථානය. 10 ස්ථානය. 10 ස්ථානය. 10 ස්ථානය දෙනවා. එහෙම නැත්නම් එයාට කියනවා අපි 10 ස්ථානය එහෙම නැත්නම් දස ස්ථානය කියලාත් කියනවා. ඊළඟට දස ස්ථානය. එහෙම නැත්නම් 10 ස්ථානය. තුන්වෙනි සංඛ්‍යාවට දෙනවා අපි මොකද්ද? 100 කියන ස්ථානය. එයාට කියනවා අපි මොකද්ද? 100 ස්ථානය. 100 ස්ථානය. හරි දැන් මං කිව්වා එක ස්ථානයක කිව්වම එක ඉලක්කම වටිනාකම 1යි. ඒකට 5ක වටිනාකමක් කීයද? 5යි. 10 ස්ථානයක කිව්වම දස ස්ථානයක කිව්වම එකක වටිනාකම කීයද? 10යි. එහෙනම් 3ක වටිනාකම 10ව 3. එකක නම් 10නේ. 3ක් නේ තියෙන්නේ. ඒකට 10ව 3ක් කියන්නේ 30ක් වෙනවා. 10ව 3.
මේක එකක වටිනාකම 100යි. මෙතන ඉන්නවනේ දෙකක්. එතකොට දෙකක වටිනාකම කීයක් එනවද? 200යි කියලා. එතකොට මෙතන 200යි, මෙතන 30යි, මෙතන 5යි. මෙන්න මේ තුන් දෙනාම එකතු වුණාම තමයි අපි කියනවා මේ සංඛ්‍යාව කීයද? 235යි කියලා. 235යි. ඔන්න ඔය විදිහට තමයි මේ 2 3 5 එක ළඟ ලිව්වාම අපි 235යි කියලා කියවන්නේ. පැහැදිලි නේද? එතකොට කෙලවරින්ම තියෙන සංඛ්‍යාවට කියනවා මොකක්ද ස්ථානයේද? එක ස්ථානය. එතකොට එයාගෙන් තියෙන ඉලක්කමේ නිරූපිතාගේ තමයි කවුද? 5 කියලා කියන්නේ. එක ස්ථානයේ පිටි සංඛ්‍යාවේ නිරූපණය වන අගේ තමයි කවුද? 5යි කියන්නේ. ඊට පස්සේ දස ස්ථානයෙන් ඉලක්කම 3යි ස්ථානයේ දස ස්ථානයේ නිරූපිතාගේ එනවා කියද 30යි කියලා. ඊට පස්සේ දෙක කියන ඉලක්කම ස්ථානීයගේ සිය ස්ථානයේ නිරූපිතාගේ එනවා කියද 200යි කියලා. එතකොට මේ සංඛ්‍යාවේ වටිනාකම වෙනවා කියද 235යි කියලා. හරි. ඔය විදිහට අපි තව සංඛ්‍යාවක් දුන්නොත් දැන් ඉලක්කම් මෙතන මම දුන්නේ 3යිනේ 4ක් දෙනවා මම මෙහෙම 8යි 3යි 4යි 2. දැන් බලමු මේකේ වටිනාකම්. අපි අගමේ සංඛ්‍යාවේ දන්නා මොකද්ද? එක ස්ථාන. ඊළඟ කෙනා දස ස්ථාන. ඊළඟ එක්කෙනා සිය ස්ථාන. ඊළඟ එක්කෙනා මොකද්ද? දහ ස්ථානය. මොකද්ද? දහ ස්ථානය. එතකොට මේක එකක වටිනාකම කීයක් වෙනවද? 1000ක් වෙනවා. එතකොට මෙතන අර 1 10 100 1000 1000 ඔන්න ඔය විදිහට තමයි මේ සංඛ්‍යා වැඩි වෙන්නේ. එතකොට දැන් බලමු මේකේ වගේ ස්ථානීය අගයන් කියන දන්නවා. 2 කියන එක්කෙනාගේ ස්ථානීය අගය එක ස්ථානය, 4 කියන කෙනාගේ ස්ථානීය අගය දස ස්ථානය, 3 කියන කෙනාගේ ස්ථානීය අගය සිය ස්ථානය, 8 කියන සංඛ්‍යාවේ ස්ථානීය අගය දහ ස්ථානය. නිරූපිත අගය ඇහුවොත් එක කියන සංඛ්‍යාවේ නිරූපිත අගය කීයක් වෙන්නේ? එක ස්ථානයේ නිරූපිත අගය 2යි. ඊට පස්සේ 10 දස ස්ථානයේ නිරූපිත අගය 4 ඒවා 10ක් කියන්නේ 40යි. ඊට පස්සේ 3 කියන සංඛ්‍යාවේ නිරූපිත අගය 100 කියන එක්කෙනාවේ 3ක් 300යි. ඊළඟට 8 කියන සංඛ්‍යාවේ නිරූපිත අගය එනවා 8000යි කියලා. එතකොට 8000යි 300යි 40යි 2යි කියන එක්කෙනා එකතු වෙලා තමයි කිය දෙන්නේ 8342යි කියලා එන සංඛ්‍යාව 8342යි කියලා. ඔන්න ඔය විදිහට තමයි අපි සංඛ්‍යාවක ඉලක්කම් අර මම මුලින් දුන්නු ඉලක්කම් 10 පාවිච්චි කරලා සංඛ්‍යාවක් ලිව්වහම මේ සංඛ්‍යාව අපි කියවන්නේ ස්ථානීය අගය අනුව තමයි මේ සංඛ්‍යාවේ නිරූපිත අගයන් එකිනෙකට වෙනස් වෙනවා. හරි මම දැන් ගැටලුවක් ඔයාලත් එක්ක කතා කරන්නම්. අපි ඒකේ ඉලක්කම් වල ස්ථානීය අගයයි නිරූපිත අගයයි මොකක්ද කියලා බලමු. හයදාස් 935. එතකොට 5 කියන සංඛ්‍යාවේ ස්ථානීය අගය කවුද? එක ස්ථානයනේ. එක ස්ථානය. අර වචන දෙක හොඳට තේරුම් ගන්න පුතේ මේක තමයි ස්ථානීය අගය නිරූපිත අගය එනවා එකේව 5ක්. එතකොට නිරූපිත අගය තමයි කවුද? 5. ඊළඟට 3 කියන සංඛ්‍යාවේ ස්ථානීය අගය දස ස්ථානය එයාගේ වටිනාකම 3 ඒවා 10ක් කියන්නේ නිරූපිත අගය 30ක් වෙනවා. 9 කියන සංඛ්‍යාවේ ස්ථානීය අගය සිය ස්ථානය නිරූපිත අගය 9 ඒවා 100ක් කියන්නේ 900යි. ඊපස්සේ 6 කියන සංඛ්‍යාවේ ස්ථානීය අගය 1000 ස්ථානය නිරූපිත අගය 6000. එතකොට තමයි මේ සංඛ්‍යාව වෙන්නේ කීයද? 6935යි කියලා. අන්න ඔය විදිහට අපි දීලා තියෙන සංඛ්‍යාවක ස්ථානීය අගය සහ නිරූපිත අගය ප්‍රකාශ කරන්න. දැන් ඔයාලට හොඳට පුළුවන් ඇති දීලා තියෙන සංඛ්‍යාවක නිරූපිත අගයයි ස්ථානීය අගයයි කොහොමද ලියන්නේ කියලා. ඊළඟට අපි බලමු දීලා තියෙන සංඛ්‍යාවක් කොහොමද
ඕනෑම සංඛ්‍යාවක් අපි කොහොමද කියවන්නේ කියලා. දැන් අපි මෙහෙම දස ස්ථානයේ 10000 ස්ථානයට වෙනකම් නම් සංඛ්‍යාවක් ඔයාලා කියවන්න දන්නවනේ. දැන් මෙයා කියවන්න කිව්වොත් එහෙම ඔයාලට මෙයා කියවන්න පුළුවන් ඇතිනේ 10345යි. දැන් මීට වඩා ඉලක්කම් විශාල ප්‍රමාණයක් තිබුණොත් මේ විදිහට ඉලක්කම් 9ක් 6ක් 7ක් තිබුණොත් මේ වගේ සංඛ්‍යාවක් කොහොමද අපි කියවන්නේ නේද? ඒ වගේමයි මෙයා කොහොමද එහෙම නැත්නම් කියවලා තියෙන කෙනෙක් කොහොමද ඉලක්කමේ ලියන්නේ? මෙන්න මේක තමයි අපි ඊළඟට කතා කරන්නේ. කොහොමද දීලා තියෙන සංඛ්‍යා විශාල සංඛ්‍යා කොහොමද කියවන්නේ සහ වචනයෙන් දෙන එක්කෙනෙක් කොහොමද ඉලක්කම් භාවිතා කරලා ලියන්නේ කියලා. හරි දැන් මේ වගේ සංඛ්‍යාවක් දුන්නාම අපිට කියවන්නත් අමාරුයි ලියා ගන්නත් අමාරුයි නේ. දැන් ඔයාලට මං කිව්වොත් මේක පොතේ ලියා ගන්න කියලා. ඔයාලා කොහොමද මේක ලියන්නේ? ඔන්න 6 ලියනවා, ආය බෝඩ් එක දිහා බලනවා 1 ලියනවා, ආය බිංදුව ලියනවා, ආය 3 ලියනවා. ඔහොම එකින් එකට ලියන්න බෑ නේද? ඕක එකක් හරි පැටලුනොත් එහෙම ඉලක්කම සම්පූර්ණයෙන්ම වැරදි සංඛ්‍යාවනේ. ඒක අමාරුයිනේ. අන්න ඒ නිසා අපි මේක ලියන්න කෙටි ක්‍රමයක් පාවිච්චි කරනවා. අපි මේක මොකද කරන්නේ? වම් පැත්තේ ඉඳලා දකුණු අත පැත්තට මේ සංඛ්‍යාව අපි එහෙම නැත්නම් එක ස්ථානයෙන් පටන් අරන් මේ සංඛ්‍යාව අපි සංඛ්‍යා කාණ්ඩ වලට වෙන් කරනවා. අපි මේක සංඛ්‍යා ඉලක්කම් 3 ගානේ මෙහෙම වෙන් කරගන්නවා. එතකොට අපිට මේක කියවන්න ලියන්න මේ කියන්නේ මේ බලාගෙන මේකම ආපහු පිටපත් කරන්න එහෙම ලේසියිනේ. එතකොට මේ එක ස්ථානයෙන් තමයි මතක තියාගන්න පටන් ගන්න. එතකොට එනවා මෙතන 967. ඒ තුන් දෙනා එක ළඟින් ලියනවා. ඊට පස්සේ චුට්ටක් ඉඩ ඇරලා ඊළඟ තුන් දෙනා ලියනවා. කවුද? 457. ඊට පස්සේ තවත් චුට්ටක් ඉඩ ඇරලා 103යි කියලා ලියනවා. තව ටිකක් ඉඩ ඇරලා 6 කියලා ලියනවා. එතකොට මේ විදිහට මෙන්න මේ ඉලක්කම් 3 බැගින් කාණ්ඩ කරලා ලියන එකට තමයි කියන්නේ අපේ සංඛ්‍යා කලාප වලට ලියනවා කියන. කලාප වලට වෙන් කරලා ලියනවා කියන. එහෙම නැත්නම් මෙන්න මේ ක්‍රමයට තමයි අපි කියන්නේ සම්මත ආකාරයෙන් ලියනවා කියලා. මොකද්ද කියන්නේ? සම්මත ආකාරයෙන්. අපිට සංඛ්‍යාවක් දීලා සම්මත ආකාරයෙන් ලියන්නේ කොහොම අපි කරන්න තියෙන්නේ මේ කෙලවර ඉඳන් පටන් අරන් ඉලක්කම් 3 ගානේ වෙන් කරගෙන ලියන්න. හැබැයි හොඳට මතක තියාගන්න පුතේ මේ ඉලක්කම් වෙන් කරන්න මම මෙතන ඉරන්නේ ඔයාලගේ පහසුවට. අපේ ගාන ලියන්න පහසුවටයි ලිව්වේ. උත්තරේ තමයි මේක. මොකද්ද? මෙන්න මේ ඉලක්කම් අතර එහෙම නැත්නම් අපි 3 ගානේ වෙන් කරනවානේ. එයාලා අතර කමාවක්වත් ඉරක්වත් තියෙන්න බෑ. මෙතන හිදසක් තමයි තියෙන්නේ. මේ අතර කමා හැම දාන්න බෑ. කමා හැම දැම්මොත් වැරදි. ඒක සම්මත ආකාරය නෙවෙයි. එහෙම නැත්නම් කලාප වලට වෙන් කරලා නෙවෙයි ලියලා තියෙන එක වැරදි. නිසා හොඳට මතක තියාගන්න මේ අතර පොඩි හිදසක් තියෙනවා මිසක් කමා හැම දාන්න එපා. ඒකට අපි මේ ලියලා තියෙන එක හරියටම ඔයාලා ලිව්වද කියලා කොහොමද දැනගන්නේ? කොහොමද දැනගන්නේ? දැන් මේක මං කිව්වා අපි ඉලක්කම් කාණ්ඩ කරන්න පටන් ගන්න කාගේ ඉඳලාද? මෙන්න මේ එක ස්ථානයේ ඉඳලා 3 දෙනා ගාන කාණ්ඩ කරන්නේ. මේ එක ස්ථානයේ ඉඳලා කාණ්ඩ කරනකොට ඉලක්කම් 3ට වඩා අඩුවෙන් තියෙන්න පුළුවන් මෙන්න මේ සංඛ්‍යා කාණ්ඩේ කලාපේ විතරයි. කියන්නේ කෙලවරේම තියෙන සංඛ්‍යා කලාපේ විතරයි ඉලක්කම් 3ට වඩා අඩුව තියෙන්න පුළුවන්. අර මැද හැම එකේම ඉලක්කම් අනිවාර්යයෙන්ම 3ක් තියෙනවා. ඔන්න ඕක හොඳට මතක තියාගන්න. හැම සංඛ්‍යා කලාපයකම ඉලක්කම් 3ක් තියෙන එක අනිවාර්යයි. මෙන්න මේ කෙලවරෙන් තියෙන සංඛ්‍යා කලාපයේ විතරක් ඉලක්කම් 3 අනිවාර්ය නැහැ. අනිත් හැම එකේම 3ක් අනිවාර්ය වෙනවා. හරි දැන් ඔයාලට පුළුවන් මේ සංඛ්‍යා කලාප වලට වෙන් කරලා ලියන්න. කොහොමද අපි පටන් ගන්නෙ? එක ස්ථානයේ ඉඳලා කී දෙනාද වෙන් කරන්නේ? 3 දෙනා වෙන් කරනවා. එතකොට ඒවට තමයි කියන්නේ මොකද්ද? සංඛ්‍යා කලාප වලට වෙන් කරලා ලියනවා. එහෙම නැත්නම් මොකද්ද කියනවා කිව්වේ? සම්මත ආකාරයෙන් ලියනවා කියලා. හරි. අපි තව සංඛ්‍යාවක් බලමු මේ විදිහට සම්මත ආකාරයෙන් ලියන්න. දැන් මම මේ සංඛ්‍යාව දෙනවා. සංඛ්‍යාව කලාප වලට වෙන් කර ලියන්න. එහෙම නැත්නම් සම්මත ආකාරයෙන් ලියන්න.
එතකොට අපි එකපාරටම හොයන්න අමාරු නිසා තමයි මම මෙහෙම ඉරි කෑලි ඇඳ ගන්නවා. එතකොට අපිට ගාන ලියන්න පහසුයි. දැන් මෙතන කෙලවරේ මින සංඛ්‍යා කලාපයේ 219. ඊළඟට ඉන්නවා 0.65. ඊළඟට ලියනවා කවද 730. ඔන්න අපි මෙයව සම්මත ආකාරයෙන් ලිව්වා. එහෙම නැත්නම් සංඛ්‍යා කලාප වලට වෙන් කරලා ලිව්වා. පැහැදිලිද දැන් ඔයාලට දීලා තියෙන සංඛ්‍යාවක් කොහොමද කලාප වලට වෙන් කරලා ලියන්නේ කියලා. හරි. දැන් මම ඔයාලට ගණන් දෙකක් දෙන්නම්. ඔයාලා මේ ගණන් දෙක සම්මත ආකාරයට ලියන්න. දැන් ඔයාලා මේ සංඛ්‍යා දෙක ලියලා මේ වීඩියෝ එක කට් කරලා ඉවර වෙලා උත්තරේ ලියලා ඊට පස්සේ ආපහු වීඩියෝ එක ප්ලේ කරලා බලන්න ඔයාලා ලියපු එක හරියද කියලා. මම මෙතනින්ම උත්තරේ ලියන්නේ. කොහොමද අපි වෙන් කරන්නේ? මම කිව්වා එක ස්ථානයේ ඉඳලා ඉලක්කම් 3 ගානේ මේ විදිහට කාණ්ඩ කරගන්න. මෙතන මේ විදිහට ඉරි ඇඳ ගන්න. දැන් අපි ලියන්න පටන් ගන්න මේ කෙලවර එක ස්ථානයේ තියෙන ඉලක්කමේ ඉඳලා තමයි ලියන්නේ. 104 පොඩි ඉරක් ඇඳිනවා 892 ඊට තව පොඩි ඉඩක් ඇරලා 546 ඊළඟට කෙලවරෙම 3. මෙයාගේ 3 ගාන මේ කෙලවරේ ඉඳන් කාණ්ඩ කරනවා එක ස්ථානයේ ඉඳලා එතකොට එනවා 210 354 800 ඊළඟට ඉන්නවා කවුද 6. මෙන්න මේ විදිහටයි අපි මේ සංඛ්‍යා දෙක සම්මත ආකාරයෙන් ලියන්නේ. මම හිතනවා ඔයාලා ලියපු උත්තර හරියටි කියලා නේ. හරි. අපි ඊළඟට බලමු මේ සංඛ්‍යාවක් කොහොමද කියවන්නේ කියලා. මෙයාව කොහොමද කියවන්නේ කියලා. මේක කියවන්න හරිම ලේසියි. කොහොමද අපි මෙයාව කියවන්නේ? අපි මේක සම්මත ආකාරයෙන් ලිව්වේ මේ කියවන්න පහසු වෙන්න නේ. එතකොට මේ සම්මත ආකාරයෙන් ලියන එකට අපි මං කිව්වා මෙහෙම කාණ්ඩ 3 ගාන වෙන් කරන එකට තමයි මොකද්ද කියන්නේ? කලාප වලට වෙන් කරනවා කියලා. මෙන්න මේ කලාප වලට අපි වෙන වෙනම නම් ටිකක් දෙනවා. අපිට එතකොට තියෙන මේ සංඛ්‍යාව කියලා ඒ කලාපේ නම කියන්නේ. එතකොට මෙන්න මේ පටන් ගන්න එක ස්ථානයේ ළඟින්ම තියෙන මෙන්න මේ තැන මේ හැම වෙලෙම එක ස්ථානයේ කෙලවරේ නම් තමයි අපි හැමදේම මෙතන කියවන්නයි ලියන්නයි පටන් ගන්න. ඒ නිසායි මම මේ කෙලවරටම යන්නේ. එතකොට මේ කලාපයට අපි කියනවා මොකද්ද? ඒකක කලාපය කියලා. මොකද්ද කියන්නේ? ඒකක කලාපය කියනවා. එතකොට මේ කෙලවරේ ඉන්න කලාපය තමයි ඒකක කලාපය. ඊළඟ කලාපයට කියනවා අපි දහස් කලාපය කියලා. මොකද කියන්නේ දහස් කලාපය. ස්ථානයේම නෙමෙයි. ඊළඟට කියනවා ඒකක කලාපය, දහස් කලාපය. ඊළඟ කලාපයට කියනවා අපි මිලියන කලාපය කියලා. ඊළඟ කලාපයට කියනවා අපි මොකද්ද? බිලියන කලාපය කියලා. තව ඕනතරම් කලාප තියෙනවා බිලියන, ට්‍රිලියන ඒ විදිහට අපි මේ දක්වා ඔයාලට තියෙන්නේ බිලියන කලාපය දක්වා විතරයි. දැන් මේ සංඛ්‍යාව අපි කොහොමද කියවන්නේ? මේ ඉලක්කම කියන්න කලාපය කියන්නේ. මෙතන ඉලක්කම කවුද? 3 නේ. එතකොට බිලියන. අපි මෙතන මෙන්න මේ 3 වගේ තියෙන සංඛ්‍යාවල 3 කියලා කියවන්නේ. එයා කියවන අපි කොහොමද? 3 කියලා කියවනවා. අර 3 බිලියන කියන්නේ නැතුව 3 බිලියන කියනවා. එතකොට 3 බිලියන ඊළඟ සංඛ්‍යාව කියවන්න. කවුද? 546 මිලියන. එයා නම් නිකම්ම කියවනවා. 546 මිලියන. ඊළඟ සංඛ්‍යාව 892 කියලා කියවන්නේ. එයාගේ 2000 කියලා කියවන්නේ. 892,000. ඊළඟට මෙයා විතරක් නිකම්ම සංඛ්‍යාව කියවන කොහොමද? 104.
මම කිව්වේ හරිම පහසුයි කියලා. මතක තියාගන්න තියෙන්නේ කලාප ටික තමයි. කෙලවරේම තියෙන කෙනා ඒකක, ඊළඟට දහස්, ඊළඟට මිලියන, ඊළඟට බිලියන. ඒකට සංඛ්‍යාව කියුවා කලාපේ කිව්වා. 3 බිලියන කියන්නේ 3 බිලියන 546 මිලියන 892,104. අර එක කියන එක නම් එක කිව්වහම 1 බිලියන කියන්නේ එතෙන්දි 1 කියලා කියවනවා. එක තිබුණොත් එක කියවන්නේ 1 කියලා තමයි කියවන්නේ. ඊළඟට දෙක තිබුණොත් 2 බිලියන 2000 දෙමිලියන දෙයන්න විතරයි කියවන්නේ. ඒතර 3 තිබ්බොත් 3 කියලා කියවන්නේ. 4 නම් 4මයි කියලා කියවන්නේ. ඊපස්සේ 5 තිබුණාම අපි පන් කියලායි කියවන්නේ. පන් බිලියන 5000 අන්න ඒ විදිහට. ඊළඟට 6 කිව්වහමත් 6මයි කියවන්නේ. ඊපස්සේ 7ට අපි කියවන්නේ 7 කියලායි කියවන්නේ. 7ට 7 කියලා කියවනවා. 8ට 8 විදිහටමයි 9ට 9 කියලා කියවනවා. 9ට 9. ඔන්න ඔය ටික විතරයි වෙනස් වෙන්නේ. අනිත් ටික සාමාන්‍ය විදිහට අපි කියවනවා. හරි දැන් පැහැදිලිද ඔයාලට? හරි අපි තව සංඛ්‍යාවක් කියවමු බලන්න ලොකු ඉලක්කම. ඉස්සෙල්ලා මෙයාලව කලාප වලට වෙන් කරගන්න. ඊට පස්සේ තමයි කියවන්නේ 751 ඉන්නවා, 0.26 ඉන්නවා, 532 ඉන්නවා, 4 ඉන්නවා. ඔයාලා මෙතන කලාප ටික වල සම්පූර්ණයෙන් කලාප ලියන්න ඕනේ නෑ. එක වචනේ ගානේ ලියන්න. මෙයා කවුද? ඒකක. මෙයා කවුද? දහස්. මෙයා කවුද? මිලියන. මෙයා කවුද? බිලියන. දැන් කියවමු බලන්න මෙයා කියවන්නේ කොහොමද? 4 බිලියන 532 මිලියන 2 කියලා කියවන්නේ කොහොමද? 532 මිලියන 6751. අයිත් බලන්න 4 බිලියන 532 මිලියන 6751. කොහොමද කියවන්නේ? 4 බිලියන 532 මිලියන 6751. පැහැදිලි නේද සංඛ්‍යාව කියවන විදිය? 4 බිලියන 532 මිලියන 6751. හරි මම තව ගානක් ඔයාලත් එක්ක කතා කරන්න. ඉලක්කම් 3 ගානේ කාණ්ඩ කරමු. කවුද ඉන්නේ? 100 ඉන්නවා, 584 ඉන්නවා, 0.23 ඉන්නවා, 396. කලාප ටික අකුරු ලියාගමු. ඒකක, දහස්, මිලියන, බිලියන. වෙයි නේද? හරි දැන් කියවමු කොහොමද කියවන්නේ? 396 බිලියන. මාත් එක්ක කියවන්න. 396 බිලියන 3 මිලියන 584,100යි. කොහොමද කියවන්නේ? 396 බිලියන 3 මිලියන 584,100යි. හරි පැහැදිලිද? සංඛ්‍යාවක් කියවන විදිය ඉස්සෙල්ලා කලාප වලට වෙන් කරගන්න. කලාප ටිකේ අකුරු ටික දාගන්න. සංඛ්‍යාව කියවන්න, කලාපය කියවන්න. 396 බිලියන 3 මිලියන 584,100යි. කලාප ටික මතක තියාගන්න ලේසියිනේ. ඒකක, දහස්, මිලියන, බිලියන. ඒකක, දහස්, මිලියන, බිලියන. හරි ඊළඟට අපි බලමු ඔයාලට සංඛ්‍යාවක් වචනයෙන් දුන්නාම එයාව කොහොමද ඉලක්කම් භාවිතා කරලා ලියන්නේ කියලා.
හරි දැන් මම ඔයාලට වචන ඉලක්කමක් දෙනවා 66 බිලියන 4 මිලියන 321,095. ඔයාලට කියනවා මේ ඉලක්කම සංඛ්‍යාව ඉලක්කම් ඇසුරෙන් ලියන්න කියලා. ඒත් මේකෙදිත් අපි කරන්නේ ඉස්සෙල්ලා අර කලාප ටික කලාපයේ අඳුරගෙන කලාපයේ ඉස්සරහා තියෙන ඉලක්කම ලියනවා. ඒ නිසා මම මේකේ කලාප ටිකට ඉරක් ඉස්සෙල්ලා ඇඳ ගන්න. පළවෙනි මේ මුලින්ම තියෙන ඒකක කලාපයේ නේ නම් අවශ්‍ය නැහැ. ඊළඟ කෙනා කවුද? 1000 නේ. ඔන්න එයාට යටින් ඉරක් ගත්තා. ඊළඟ එක්කෙනා කවුද? මිලියන. ඔන්න මිලියන කියන වචනයට යටින් ඉරක් ගත්තා. ඊළඟ කෙනා කවුද? බිලියන. ඔන්න බිලියන්ට යටින්. ඒතර මෙන්න මේ කලාපයට ඉස්සරහේ ඉදිරියේ අපිට ඕන සංඛ්‍යාව තියෙනවා. ඒව ලියන්න. මෙතන කවුද? 66. ඔන්න ඉලක්කම කවුද? 66. ඔන්න ලිව්වා. ඊළඟට 66 බිලියන. ඔන්න බිලියන කලාපය ලිව්වා කවුද? 66 කලාපෙත් යටින් ලියාගන්න. එතකොට ලේසි. ඊළඟට මිලියන කලාපයට ඉස්සරහින් ඉන්නවා කවුද? 4. එතන 4 විතරයි ඉන්නේ. ඔන්න මිලියන. 4 මිලියන. හැබැයි මතක තියාගන්න මම කිව්වා මෙන්න මේ බිලියන හෝ පටන් ගන්න කලාපයේ විතරයි ඉලක්කම් 3ට අඩු වෙන්න ඕන. අනිත් හැමෝගෙම ඉලක්කම් තියෙන්න ඕන. දැන් මෙතන 4 නිකම්ම ලියන්නේ අපි 0.4යි ලියන්නේ. අගට දාන්න බෑ. දැන් මෙතෙන්ද 0.2 දැම්මොත් වැරදි. එතකොට කීයද? 400යි. දැන් මෙතන 4 ලියන්න ඕන. 4 එහෙනම් අපි ලියන්නේ කොහොමද? 0.4යි කියලා ලියන්නේ. 4 මිලියන දහස් කලාපයට කලින් කවුද? 321. 321. ඔන්න දහස් කලාප. ඊළඟට ඉන්නවා කවුද? 95. ඔන්න කලාපයේ ඉස්සරහා ඉලක්කම. දැන් මෙතනත් 95 කියලා ලියන්න බෑ. ඒ ඉලක්කම් 3ක් තියෙනවා. එහෙනම් මෙතන ඉස්සරහට බිංදුවක් දාන්න ඕන. එතනදි වැදගත්ම දේ තමයි යන්නේ මම අර ඉස්සරෝ මුලින්ම කිව්වේ ඒකයි මුලින් ඔයාලට මෙතන කලාපේ හැර අනිත් හැම කලාපේම ඉලක්කම් 3 ගානේ තියෙනවා. ඉලක්කම් මදි නම් සංඛ්‍යාවේ කලාපයේ මුලට බිංදු දාන්න අගට දාන්න එපා. එතකොට සංඛ්‍යාවේ වටිනාකම වෙනස් වෙන නිසා. ඔයාලා ඊළඟට මේක ආපහු කියවලා බලන්න ඔයාලට මේ දුන්නු එකයි මේකයි හරිද කියලා. හරිද බලන්න. 66 බිලියන 4 මිලියන 321,095. එහෙනම් ඔයාලගේ සංඛ්‍යාව නිවැරදි වෙනවා. හරි අපි තව සංඛ්‍යාවක් බලමු. විසිපන් බිලියන 6 මිලියන 3,008. කලාප ඉස්සරහින් ඉරක් ඇඳ ගන්න කලාප යටින්. එතකොට අපිට ගාන ලියන්න පුළුවන්. මොකද්ද? 20 බිලියන කලාපෙට ඉස්සරහින් කවුද ඉන්නේ? 25. පන් කියවහම පහනේ. ඔන්න 25 බිලියන. ඊළඟ මිලියන කියලාට කලින් 6. 6 නම් තනියෙන් ලියන්න බෑනේ. 0.2 දාගන්න ඕන. ඔන්න මිලියන. ඊට පස්සේ දහස් වෙනට කලින් 3ක් තනියෙන් ලියන්න බෑ 0.2ක් දාන්න වෙනවා. ඊළඟට 8ක් තනියෙන් ලියන්න බෑ 0.2ක් දාන්න වෙනවා. හරි හැමෝටම බිංදු ඉලක්කම් 3 ගානේ තියෙනවා මන්දි අයට බිංදු දාලා. මෙයාට විතරයි අඩු යට කමක් නෑ අඩු වුණාට නේ. අනිත් අයට කාටවත් අඩු කරන්න බෑ. හරි කියවලා බලමු හරිද කියලා. 25 බිලියන 6 මිලියන 3,008. එකම සංඛ්‍යාව ලියලා තියෙන්නේ. පැහැදිලිද? හරි තව එකක් බලමු අපි. දැන් ඔයාලට මෙහෙම මැදින් කලාප ඔක්කොම දෙන්නේ නැහැ. කලාපයක් හලලා දෙන්න පුළුවන්. මෙහෙම දුන්නා. 6 මිලියන 5 කියලා දෙනවා. 6 මිලියන 5. ඔන්න ඉන්නේ කවුරු විතරද? මිලියන කලාපයේ විතරයි කවුද? 6 ඉන්නවා. ඔන්න මිලියන කලාපේ. දැන් මේකේ බිලියන නැහැනේ. කමක් නැහැ අපිට. එයා නම් නැති වුණාට කමක් නැහැ. පටන් ගන්න කෙනෙක් ඉන්නවනේ 6. ඊට පස්සේ ආයින්නේ කවුද? 5නේ. එතකොට 5 කිව්වොත් එයා මොන කලාපේද? ඒකක ඕන ඉලක්කම් 3ක් නැහනේ. ඔන්න 0.2ක් දුන්නා. හැබැයි ඉතින් අපි දන්නවා ඒකක කලාපේ ළඟ ඉන්න ඊළඟ කලාපේ මිලියන කලාපේ නෙවෙයි කවුද ඊළඟට ඉන්නේ?
දහස් කලාපේ මේකේ දහස් කලාපයක් ගැන ලියලම නැහැ නේ. එහෙනම් අපි එයා ලියන්න අවශ්‍ය නැද්ද? ඈ? එහෙම බෑ. එයා ලියන්න ඕනනේ. එයා ලියන්න ඕන. දැන් එයාගේ කවුරුත් නැහැනේ ලියන්න. එයා වෙනුවට එහෙනම් අපි දාගන්නවා මොකද්ද? බිංදු 3ක් දානවා. එයාව අමතක කරලා ලියන්න බෑ. මැද ඉන්න කට්ටිය අමතක කරන්න බෑ. මේ පටන් ගන්න කෙනාට කලින් නම් කවුරු හිටියත් අමතක කරන්න පුළුවන්. මේ මැද කවුරුවත් හලන්න බෑ. අන්න එහෙනම් අපි මොකද කරන්නේ? එයා වෙනුවට බිංදු 3ක් දානවා. දැන් බලමු කියවලා හරිද කියලා. 6 මිලියන 1 නේ. 6 මිලියන 5. 6 මිලියන 5. දැන් සංඛ්‍යාව හරි. දැන් පැහැදිලිද? හරි දැන් මම සංඛ්‍යාවක් දෙන්නම් ලියමු බලන්න ඔයාලා. ගණන් දෙකක් දෙන්නම් ඔයාලා මේ ගණන් දෙක ලියමු බලන්න. මොකද්ද 8 බිලියන කලාපයට ඉඳගෙනමු 3026. ඔන්න ලියනවා 8 බිලියන 3000 මෙයා තනියෙන් බෑ බිංදු 3ක් දාගන්නවා 26. එයාටත් බිංදුවක් අඩුයි. හැබැයි අපි දන්නවා ඒකක දහස් ළඟ බිලියන නෙමෙයි කවුද ඉන්නේ මිලියන. එයාට කවුරුත් නෑ. එහෙනම් අපි බිංදු 3 දාගන්නවා. මේකේ බිලියන මිලියන දහස් 60 බිලියන ඔන්න 60යි බිලියන 3 මිලියන 3යි මිලියන එක්කෙනා ඉන්නේ බිංදු දෙකක් දාගමු 40000 40යි දහස් එක්කෙනෙක් අඩුයි 23 එයාගෙත් එක්කෙනෙක් අඩුයි ඉස්සරහට බිංදුවක් දාන්න. අන්න ඔය විදිහට තමයි අපි සංඛ්‍යාවක් විශාල සංඛ්‍යාවක් කියවන්නේ සහ ලියන්නේ. හරි දැන් ඔයාලට මම හිතන්නේ පැහැදිලි ඇති කොහොමද අපි දීලා තියෙන විශාල සංඛ්‍යාවක් ලියවන්නේ කොහොමද කියවන්නේ කොහොමද සම්මත ආකාරයෙන් ලියන්නේ කොහොමද කියලා. ඒ වගේමයි අපි බිංදුව 9 බිංදුවේ ඉඳලා 9 දක්වා තියෙන ඉලක්කම් 10 පාවිච්චි කරලා ඕනෑම සංඛ්‍යාවක් ස්ථානීය අගය අනුව ලියන ආකාරයත් ඒ වගේ නිරූපිත අගයත් ස්ථානීය අගයත් ඕනෑම සංඛ්‍යාවක් කියවන්න සහ ලියන්න ඉගෙන ගත්තා. මම හිතනවා ඔයාලට මේ පාඩම හොඳට තේරෙන්නේ නැති මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්න. මේකේ තියෙන සියලුම අභ්‍යාස කරන්න. ඊළඟ පාඩමේ වීඩියෝ එකත් එක්ක මම ඔයාලත් එක්ක ඉක්මනටම එනවා. එතකන් ඔයාලා සියලු දෙනාටම ආයුබෝවන්.